අපි අද කතා කරමු විද්‍යුත් විච්ඡේදනය ගැන. දැන් ඔබට ඔබ ඉදිරියේ රූපයක් පේනවා. එතකොට මේ විද්‍යුත් විච්ඡේදනය සඳහා භාවිතා කරන ඇටවුමක් තමයි මේ තියෙන්නේ. මේකට අපි කියනවා වෝල්ටා මානය කියලා. එතකොට මේක ඇතුලේ තියෙනවා කාබන් කූරු දෙකක්. මේ කාබන් කූරු දෙක අපි හඳුන්වන්නේ ඉලෙක්ට්‍රෝඩ කියලා. ඉලෙක්ට්‍රෝඩ කියලා තමයි අපි හඳුන්වන්නේ. කියන්නේ විදුලිය සන්නයනය වන ද්‍රව්‍ය තමයි මේ සඳහා භාවිතා කරන්නේ. එතකොට මේවා ඉලෙක්ට්‍රෝඩ. එතකොට කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩයට අපි කියනවා ඇනෝඩය කියලා. එහෙම නැත්නම් ධන ඉලෙක්ට්‍රෝඩය කියලා. කෝෂයේ ඍණාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩයට අපි කියනවා ඍණ ඉලෙක්ට්‍රෝඩය නැත්නම් කැතෝඩය කියලා. එතකොට මේකේ තුල දාලා තියෙන මේ ද්‍රාවණයට අපි කියනවා විද්‍යුත් විච්ඡේද්‍ය කියලා. එයාට විද්‍යුත් විච්ඡේද්‍ය කියන්න හේතුව තමයි ඒ තුල විදුලිය සන්නයනය වන ද්‍රාවණයක් තමයි අපි භාවිතා කරලා තියෙන්නේ. නිසා අපි හඳුන්වනවා විද්‍යුත් විච්ඡේද්‍ය කියලා. එතකොට විදුලිය සන්නයනය නොවන ද්‍රාවණයක් නම් එහෙම නැත්නම් ද්‍රවයක් නම් ඒක අපි හඳුන්වන්නේ විද්‍යුත් අවිච්ඡේදයක් කියලා.